ආයුබෝවන් ඔබ සියලු දෙනාටම holistic health journey සඳහා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න පටන් බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට පොඩ්ඩක් වෙනස් මාතෘකාවක්. ඉතින් ඒක මම කතා කරන්න ඕන කියලා හිතුවේ මොකද මම වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කරනකොට ගොඩක් දෙනා මම හිතන විශාල සංඛ්‍යාවක් මගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඉතින් මට හිතුණා මේක පොදුවේ හැමෝම දැනුවත් කරන එක හොඳයි කියලා. ඉතින් මම මීට කලින් පණ රෝග ගැන වීඩියෝවක් කරා. ඉතින් ඒක මම හිතන ගොඩක් දෙනෙක් බලලා තිබුණා. ඉතින් මේ ඒකෙදිත් ඒ අය සමහර අය ප්‍රශ්න මේක අහලා තිබුණා. ඉතින් මට පොදුවේ මේකට උත්තරයක් දෙන්න ඕන කියලා හිතුණා. ඒක තමයි මේ පණු බෙහෙත් එහෙම නැත්නම් පණු ප්‍රතිපානය කිරීමත් සමග අපි විරේක බෙහෙත් පාවිච්චි කරන්න ඕනද කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඇත්තටම මට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අදහස දැනගන්න ආසයි. නමුත් ඒකට හැකියාවක් නැහැනේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ ඒ සම්බන්ධව. එතකොට අපි පණු බෙහෙත් පාවිච්චි කරන්න ඕන කොහොමද? කොයි කාලෙද? ඒක පාවිච්චි කළ යුතු ආකාරය මම ගොඩාක් විස්තර සහිතව ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරා. මම ඒක ලින්ක් එක මේ සමග දාන්නම්. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් බලලා මේ වීඩියෝ එකත් බලන්න. මොකද මේ වැරදි සමාජ වැරදි නිවැරදි කරන එක තමයි අපි කළ යුත්තේ කියලා මම හිතන්නේ දැනුවත් පුද්ගලයෝ විශේෂයෙන්. මොකද විවිධ පුද්ගලයන්ගෙන් අහලා තමයි ගොඩක් දෙනා මේ ප්‍රතිකාර ලබා ගන්න. සැබවින්ම ඒ සම්බන්ධව ප්‍රවීණයෙක්ගෙන් අහන්නේ නැතුව. ඉතින් ඒ වගේම තමයි මේක මේ වැරදි කටයුත්තට සමහර ෆාමසි වලිනුත් අනුබල ලැබෙනවා. කනගාටු වුණත් කියන්න වෙනවා. මොකද මිනිස්සු ගිහිල්ලා ෆාමසියෙන් පණු බෙහෙත් හා විරේක පෙති දෙන්න කියනවා. ඉතින් ඇයි මේ අපි විරේක පෙති ගන්නෙ? මම හිතන්නේ මම හරියටම දන්නේ නැති දේවල් කියන්න බෑනේ. සමහර ප්‍රතිකාර ක්‍රමවල විරේක බෙහෙත් දීලා බඩ සුද්ධ කරන ක්‍රම ඇති. නමුත් අපි මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ විරේක පෙති තියෙනවා. විරේක බෙහෙත් වර්ග තියෙනවා. නමුත් ඒක ගන්නෙ කොයි වෙලාවෙද කියන එක වෛද්‍යවරු තමයි නිර්දේශ කරන්නේ. ඉතින් සැබවින්ම මේ බඩ සුද්ධ වෙන්න කියලා මේ පණුව අමාරුවට විරේක බෙහෙත් බොන ක්‍රමවේදයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නැහැ. එතකොට පණු පෙති බීලා ඊට පස්සේ බඩ සුද්ධ වෙලා යන්න කියලා විරේක බෙහෙත් බොන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි හා මිත්‍යා කටයුත්තක්. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ විදිහට බඩ සුද්ධ කිරීම කරනකොට අපිට ශරීරයට හිතකර බැක්ටීරියා හැම විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම කිරීම යෝග්‍යත් නැහැ. අර ගත්තත් කමක් නැහැ කියන තත්ත්වෙ නෙමෙයි, ඇත්තටම යෝග්‍ය නැහැ. එතකොට මම ඕගලන්ට කියන්නම් ඇයි මේ විරේක පෙති තියෙන්නේ කියලා. ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වෛද්‍යවරයෙක් තමයි විරේක පෙති නිර්දේශ කරන්නේ. අපිට ගිහිල්ලා හිතන විදිහට ගන්න බෑ. මොකද වැසිකිලි යන්නේ නැත්නම් වැසිකිලි යන්න පහසු කරන්න මේ විරේක පෙති දෙනවා. ඒකත් අපිට මේ වැසිකිලි යන්නේ නැත්නම් කෙලින්ම ගිහින් විරේක පෙති ගන්න බෑ. මොකද ඔයාගේ ආහාර මාර්ගයේ තියෙන ගැටලුවක් නිසා වැසිකිලි යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මේ වෛද්‍යවරයා පරීක්ෂා කරලා සුදුසු නම් තමයි විරේක පෙති දෙන්නේ. කියන්නේ අපි කියනවා ඒ වාගේ බඩවැල් වල ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා වැසිකිලි නොවන ප්‍රශ්නයකට ඒ විරේක පෙති පාවිච්චි කරන්න බෑ. ඊළඟට අනිත් එක තමයි තව වෙලාවට අපි විවිධ පරීක්ෂණ කරනවා. ඉතින් ඔයාලා දන්නවා X-ray KUB කියලා X-ray පරීක්ෂණ, ඒ වගේම වෙනත් බුද මාර්ගය ආස්ත පරීක්ෂණ මේ වර්ග කරන්න අවශ්‍ය වුණාම විරේක පෙති හා වෙනත් විරේක බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් ඒවා ලබා දෙනවා. ඉතින් ඒක ලබා දීලා ඒ බඩවැල් සුද්ධ කරලා අවශ්‍ය පරීක්ෂණ සඳහා ගන්නවා. නමුත් මේ පණු අමාරුවට මම නැවත ප්‍රකාශ කරන්නේ මේ පණු අමාරුවට පණු බෙහෙත් බීලා ඉවර වෙලා බඩ සුද්ධ වෙන්න කියලා විරේක බෙහෙත් බොන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හා ඒ වැරදි දෙයක්. ඕගොල්ලෝ කිසිම අවස්ථාවක මං හිතන්නේ කිසිම වෛද්‍යවරයෙක් එහෙම දෙනවා කියලා. නමුත් මේ ෆාමසි වලට ගිහලා මේක ලබා ගන්නවා. ඒ වගේම අපිනුත් ඉතින් ඇවිල්ලා ඉල්ලනවා ડોක්ටර් පණු පෙති විරේක බෙහෙතුයි දෙකම දෙන්න කියලා. එහෙම මගේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ හන්ද තමයි මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඇයි අපි මේ විරේක පෙති ගන්නෙ කියලා. ඒක මේ අර බටහිර ක්‍රමයට ආපු වෛද්‍ය විද්‍යාවේ නොකරුණාට වෙනත් වෛද්‍ය විද්‍යා ක්‍රමවල කරනවා ඇති. බඩ සුද්ධ වෙන ක්‍රමය. ඉතින් ඒක අපිට ගැලපෙන්නේ මම දන්නේ ඒගොල්ලන්ගේ ක්‍රමවේදය. නමුත් බටහිර ක්‍රමයට නම් කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඒකයි මම මේ පුන ඔයගොල්ලන්ව දැනුවත් කරන්නේ. හරිද? ඒ නිසා මින් ඉදිරියට නම් ඔයගොල්ලෝ කිසිම අවස්ථාවක විශේෂයෙන් පොඩි ළමයි නෙමෙයි ලොකු අයට වුණත් කිසිම අවශ්‍යතාවයක් නැහැ පණු පෙති සමග විරේක බෙහෙත් ගැනීම. ඉතින්
ඕගොල්ලෝ මං හිතන්නේ මේකෙන් වැදගත් පණිවිඩයක් ගන්න ඇති කියලා. ඉතින් මේ දැනුම ඔයගොල්ලෝ තව කෙනෙකුටත් කැමති නම් ෂෙයා කරන්න. ඉතින් ඒ නිසා මේ ඒ අයව දැනුවත් කරන්න මේ වීඩියෝ එකත් ෂෙයා කරලා ඒ අයවත් දැනුවත් කරන්න. ඔයාලා හිතනවා නම් මේක වැදගත් පණිවිඩයක් තිබුණා කියන එක ඒ අයවත් දැනුවත් කරලා මේ වැරදි අවබෝධය නිවැරදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.